කලකට පෙර 1970 සැප්තැම්බර් 9 වන දින අපේ භූමියේ එක්තරා සෞම්‍ය නිම්නයක චම්පිකා පතිරණගේ නමින් දියණියක උපත ලැබුවාය. විමලා නානායක්කාර මෑණියන්ගේත් පිලාන පතිරණගේ සමරදාස පියාණන්ගේත් සෙනෙහසින් පෝෂණය වෙමින් ඇය ලෝකය දකින්නට පටන් ගත්තාය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයෙකු වූ පියාණන්ගේ ආభాෂයත් මවගේ ආදරයත් ඇයව පිලාන විද්‍යාර්ථෝදය විද්‍යාලයේ දොරටු වෙත කැඳවාගෙන ගියේ 1977 ජනවාරි 26 වැනිදාය. එදා පටන් ඒ කුඩා දැරියගේ දැස්වල තිබූ දීප්තිය දැනුම සොයා යන ගමනේදී කිසිදා නොමැකී පැවතුණි. ඇය පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වූවාය. ක්‍රීඩා පිටියේදී ඇය ක්‍රීඩා නායිකාව වූවාය. ඇය සැබවින්ම දක්ෂ සිසුවියක් වූවාය. ඇගේ කැපවීමත් අදිෂ්ඨානයත් 1990 වසරේදී වාණිජ විෂය ධාරාවෙන් පාසලට උසස්ම ප්‍රතිඵල ගෙන එන්නට සමත් විය. ඒ ඇගේ බුද්ධියේත් වෙහෙස මහන්සියේත් ප්‍රතිඵලයකි. එම විශිෂ්ට ප්‍රතිඵලය අභිබවා යාමට අප පාසල් මාතාවගේ ශිෂ්‍යයෙකු වර්තමානයේද සමත් වී නැත. අදට වසර 35ක් ගත වී ඇත. එදා පිලාන විද්‍යාර්ථෝදය විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාව අද ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයේ මුදල් අමාත්‍යාංශයේ යටතේ කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රටට කීර්තිමත් සේවයක් කරන්නීය. ඇයගේ ගමන අදිෂ්ඨානයට කැපවීමට සහ දැනුමට සැබෑ ජීවය දුන් අපූරු කතාවකි. චම්පිකා පතිරණගේ නමක් නොව ආදර්ශයකි.